ඊපස්සේ උඹ කතා කරලා කියපන් යශෝදරා දේවියගේ ජාතකය මොකද්ද කියලා. බුද්ධ ආගමට බෞද්ධ ආගමට බෞද්ධ රටේ ඉඳගෙන අපහාස කරන තෝ වගේ පහර බල්ලේ අපේ රටේ කර්මයකට ඉපදෙච්ච කාලකන්ණී. තොපි වගේ කාලකන්ණී මේ උතුම් බුදුදහම විනාශ කරන්න ඉපදිච්ච දෙව්දත්තලා. අන්න ඒ වගේ කාලකන්ණී තමයි තොපිලා. තොට කියන්නේ. තොට මම මේ දාන දෙවනි ලයිව් වීඩියෝ එක. මොකද ඊට ඉස්සෙල්ලා තුඹ බුද්ධ ශාසනයේ බුද්ධ පුත්‍රයන්ට අපහාස කරලා තෝ තනිකර කුණුහරුපෙන් බැනුම් අහපෙකේ. තොට නම්බු නාම ගරුසරු දීලා කතා කරන්නේ මේ හොඳින්. දෙවෙනි වීඩියෝ එකේ. අවජාතක පහර බල්ලා. උඹ නිලියෝ බැරන නිලියොත් එක ගිහිල්ලා අතේ බැරනම් කකුලේ බැරනම් ගල්ලිනි තිලින්ද ගනි. ඒක උඹේ කැමැත්ත. උඹේ කැමැත්ත. තොට ගොනෝරියත් හැදිලා ඇති. අන්න ඒක තියාගෙන පර පහදට පර බල්ලෝ. තෝ මතක තියාගනි. තෝ ඇවිල්ලා බෞද්ධ ආගමට අපහාස කර තෝ ලබන සතුට මොකද්ද? තෝ ගිහිලා ඉස්සෙල්ලා අහපන් තොගේ ආගමේ තොගේ ආගමේ ඉන්න මේ ජේසුස් වහන්සේ මරියතුවි ජාතකුනේ කාටද කියලා. අන්න ඒක අහලවිලා යශෝදරා දේවියගේ කතාව කියපන්. මොකද යශෝදරා දේවිය කියන්නේ ওই නිලියෝ වගේ හැම එකටම උස්ස යන කෙනෙක් නෙවෙයි යශෝදරා දේවිය කියන්නේ. යශෝදරා දේවිය කියන්නේ ලංකාවේ හොඳ මේ දේවිය කාන්තාවක්. ඔය දඩාවත යන නිලියෝ වගේ නෙමෙයි. අන්න උඹ ඒ දේ නොදැන උඹ හරියට බෞද්ධ ආගම ගැන නොදැන උඹ කොහොමද කතා කරන්නේ? උඹ වගේ පාදඩ බල්ලෙක් පාර්ලිමේන්තුවට නෙමෙයි යවන්න ඕනේ. තොපි වගේ වුන්ව ලංකාවේ පිටකොටුවට ගෙනල්ලි වරලා සිග්නල් එකේ එල්ලලා තොගේ තොපිලගේ පල්ලෙහාවල වලට දිමිකොටු කොට ගැට ගහලා තොපිලට ගල් ගහලා මරන්න ඕනේ. තෝ හැමෝගෙම ජාතකේ හොය අනේක පාර බල්ල මුලින්ම හොයපන් උඹේ ජාතකේ මොකද්ද කියලා. අවජාතක විදියට බෞද්ධ ආගමට අපහාස කරන පළවෙනි වතාව නෙවෙයි උඹ. තෝ මානසික ලෙඩෙක් අසහනකාරී. උඹට මොකක් කර ලොකු ලෙඩක් තියෙන්නේ. ඒක මතක තියාගන්න. තෝ ජාතකයක් නැති ජම්මයක් නැති අවජාතක පහරයක්. උඹ ඇවිල්ලා වන් ෂොට් නෙමෙයි බං. උඹ ඇවිල්ලා මොකටවත් නැති ෂොට් එකක්. උඹ ඇවිල්ලා බඩු ෂොට්. කුණු බඩු වලට ගහන කුණු බඩු ෂොට්. උඹලා වන් ෂොට් නෙමෙයි. ඒක මතක තියාගන්න. පහර පාදඩය. තෝ අදయ్య නෙමෙයි බුද්ධ පුත්‍රයන්ට බුද්ධ ශාසනයට බෞද්ධ ආගමට අපහාස කරන්නේ. උඹගේ ඔය අපහාස කළා තෝ කවදාද තෝගේ ඔය දැන් ෆොටෝස් වගේ දාලා තිබුණේ තෝගේ ඔළුවට වෙඩි වැදිලා තිනවා. තෝට කවදා හරි මතක තියාගෙන බුද්ධ ආගමට බෞද්ධ ආගමට අපහාස කළා තෝ ඒ විහිළුවට දාලා තිබ්බදේ ඒ තොට සදාට ඇත්තටම වෙන දෙයක් තමයි තෝ ඒ දාලා තිබ්බේ. අන්න තොට කවදා හරි දවසක වැඩි ඈතක නැහැ. උඹට ඕකට අනිවාර්යෙන් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. උඹ තෝගේ අම්මා මාළු කාලොන්ට ලෙල්ලන් කාලොන්ට රෙද්ද උසලා තෝ වැදුවා වගේ නෙමෙයි යශෝදරා දේවි කියන්නේ. පඩ අවජාතක පහදර බල්ලා. ඒක මතක තියාගන්න. තෝගේ අම්මා මුළු මීගමු වටේම ගම්පහ දිස්ත්‍රික්ක වටේම ගිහලා තමයි තෝව හදලා තින්නේ. තෝගේ කැරි තමයි කවලන් කැරි. තෝ යශෝදරා දේවියට කොනේ කැරි හරි නැහැ කියලා තෝගේ කැරි හරි නැත්තේ. අන්න කැරියෝ. තොට එහෙම ඕම තමයි කතා කරන්න ඕනේ. තෝ බෞද්ධ ආගමක අදහ මේව කරන මේ ලෝකෙට මේ බිහි කරපු බුද්ධ පුත්‍රයෙක්ගේ අම්මා කෙනෙකුට කියන කතාවක් පහදර පර බල්ලා. තෝ සක්කිලි බල්ලෙක් තෝ ජාතියක් දෙමන තෝ පාර්ලිමේන්තුවට යවන්න නෙවෙයි තෝගේ බෙල්ලේ දාගෙන ධර්ම චක්‍රේ ගලපන් පර පාදර බල්ලා මුලින්ම තෝගේ බෙල්ලේ දාගෙන ධර්ම චක්‍රය ඇතිය තොට පන්සලක් ළඟ යන හුලඟක්වත් වදිද හරියන්නේ නැහැ. තෝ ඒ වගේ සක්කිලි පහදර බල්ලෙක්. තෝ යශෝදරා දේවිය ගැන කතා කරන්න එන්න. තෝ ගිහිලා මුලින්ම තෝගේ අම්මා ගැන කතා කරපන්. තෝගේ තාත්තගේ අම්මගෙන් ගිහිල්ලා අහපන් අම්මේ මගේ ජාතකේ කාගේද මගේ ඇඟේ දුවන කැරි කාගේ කැරිද කියලා. යශෝදරා දේවියගේ වහන්න එන පර අවජාතක පහදඩ බල්ලා. තෝ අදයනේ බෞද්ධ ආගමට අගෞරවය කරන්නේ. තෝ එදා ඉඳන්ම තෝ යාර අෂෙන් පොන්නෑ දෙන්නම එකතු වෙලා. තෝ අෂෙන් පොන්නෑ ගෙනත් තියාගෙන තමයි තෝගේ අර මොකද්ද සයිඩ් එකක් ගහ ගන්නවා කියන්නේ. තෝ ඕන සයිඩ් එකක් ගහගනින් ඕන කෙනෙක් එක්ක අපිට ඒක අදාළ නැහැ. මොකද තෝගේ දෙන එකගේ පස්ස ඒක අපිට අදාළ නැහැ. ඒක මතක තියාගන්න. තෝ බෞද්ධ ආගමේ බුදුහාමුදුරන්ට බුද්ධ ශාසනයට බුද්ධ පුත්‍රයන්ට අපහාස කරන්න එන්න එපා. පහදට අවජාතක පහරයක්. ඒක මතක තියාගන්න. අවංකවම තොට ගහන්න ඕනි බං ගෑනු. තෝගේ අර වන් ෂොට්ද නොකවුට්ද මොකද්ද ෂෝ එකක් තිබ්බේ. විජේ කියලා මේ වන් ෂොට් ෂෝ එක අර ගාල්ලේ ටවුන් එකේ മന്ത്രി කෙනෙක් ලංකට් එකෙන් දීවුව නේද? අන්න ඒක තොට කරන්න ඕනි. තෝ පිටකොටුවේ බෝගහ වටේ ලංකට් එකනේ වල්ල හොල්ල දුවට තොට ගහන්න ඕනි.
තොට ගහන්න ඕනේ අන්න ඒ විදියට. තොට ගහන්න ඕනේ ඔය විදියට තමයි. තොට ඊට ඉස්සෙල්ලත් කොන්නේ තෝ ඇවිල්ලා තෝ ඇවිල්ලා චිත්‍රපටි මේකල තෝ චිත්‍රපටියේ වන් ෂොට් වෙලා අර සුමල් සෝකොම එකතුලා තෝ 62කින් එල්ල. අන්න ඒක මතක තියාගන්න. උඹ ඕන ගෑණියෙක්ගේ අලවංගුව බර එකට අලවංගුව බරන ඕන එකක් දාගෙන ගිහිල්ලා. තොපිට ඉස්සරහ බැරනම් පස්සේ බැරනම් කට බැරනම් පුක බැරනම් ඕන එකක් පාවිච්චි කරපන්. බුද්ධ ධර්මයට විතර කපාස් ගන්න එපා. පර අවජාතක බල්ලෝ. තොට ආයෙ වැඩි කතා කරන්නේ නැහැ. තොපිට ලැජ්ජාවක් නැහැ. තොපිලට කොච්චර මිනිස්සු බැන්නත් තොපිට ලැජ්ජාවක් නැහැ. මොකද තොපිලගේ අම්මලා දඩාවතේ ගිහිල්ලා රෙන්නකොට හුජ්ජ කරනකොට වැටිච්ච જાති තමයි තොපිලා. අන්න ඒක මතක තියාගන්න අවජාතක පරබල්. බල්ලෝ තොට මෙතනින් යට කතා කරන්නේ. තොට ඔය බුදුදහගමට යශෝදරා දේවියට කරපු අපහාසට උඹට ඕකට දනුවම් ලැබුණ නැත්තම් මතක තියාගන්න පර පාදෙට බලෝ තොගේ අවසානයේ ඔන්න ඕක තමයි. තොට ගොක්කොල පේනවා වගේ තමයි තොගේ ෆොටෝ එකම තෝ දාගෙන කියන්නේ. තොට වෙඩි වැදිලා ඉන්නා වගේ. තොට අනිවාර්යෙන් ඒ දේ නොවුනොත් බලපන්. තොට මේ අවුරුද්ද ඉවර නිසලා තොට මොකක් හරි දෙයක් නොවුනොත් මේ බුද්ධ ධර්මයේ බොරි කියලා මතක තියාගන්න. තොට කවදා හරි දවසක මේ බුදු දහමට කරපු අපහාසට තොට අනිවාර්යෙන් සාප වෙනවා පොන්න රංජනෝ. ඒක මතක තියන්න. තොට සාප වෙනවා තෝ යන වාහනයක් හරි පෙරලිලා. තෝගේ කෑලිවත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. බෞද්ධ ආගමට කරන අපහාස වලට තෝ මක බෑවිලාම යන්න ඕනි. තෝ ඒ වගේ කාලකන්ණි පාදර පරට්ට බල්ලේ. තෝගේ අම්මට කෝල් එකක් දාලා හපන්. තෝගේ ඇඟේ දුවන ওই ලේයි කැරි කාගේද කියලා. අන්න එච්චර එතනින් යාට අහන්නේ තෝ යශෝදරා දේවියගෙන කිව්වේ ඒවා යශෝදරා දේවියගේ ඇඟේ දුවනේ හරි නෑ කියලා. අන්න තෝ ගිලාපන් තෝගේ අම්මගේ. ඒක අහලා ඇවිල්ලා උඹ ඊට පස්සේ වීඩියෝ එකක් දාලා කිව්වා මගේ ඇඟේ දුවනෙත් මෙන්න මේ වගේ කැරි කියලා. එච්චරයි තොට හිට මෙතනින් යාට කතා කරන්නේ. තොට කතා කරලා නැහැ. මොකද පොන්නෝ තොට ලැජ්ජාවක් නැහැ. තොට ලැජ්ජාවක් කියන නාමයක් නැතෝ අවජාතක පට්ට පාදර සක්කිලි පඩංගු බල්ලේ. එච්චර. එතනින් යාට කියන්න දෙයක් නැහැ. කේන්තියෙන් වීඩියෝ කරේ යාළුවෝ සිරු දෙනාගෙන් සමාව ඉල්ලනවා. මොකද ඒ තරම් කේන්තියක් තියෙන මේ වගේ පහදර අවජාතක බල්ලෝ. මේ ලෝකෙට මේ අපේ රටට සාපයක් ඔය. සාපයක් ඕක අපේ රටට සාපයක්. ඒක නිසා ওই වගේ කාලකන්නින්ට මේ කතා කරපු විදිහත් මදි. ළඟ ඔවුන්ව මේව කරන්න ගෑනු ඔවුන්ව මහපාට ගෙනලා ඕකුන්ට ගහන්න ඕනේ. ඕකින්ට ගහන්න ඕනේ ගෑනු මාස ගාණක් ඇඳපු පෑන්ටි වලින්. මාස ගාණක් ඇඳපු පෑන්ටි පල් කරලා උන්ට ගහන්න ඕනේ. ඒ තරම් අසහනකාර පොන්න වේසිකි පුතාලා. මෙතනින් යට මම වීඩියෝ කරන්නේ. වීඩියෝ එකට කමෙන්ට් කරපු ලයික් කරපු මාත් එක්ක එකතු වෙපු සීල් දෙනාටම තෙරුවන් සරණයි. වැරදි වචන කියුණා මම සමාව වෙන්න කියලා මම මොකද ඒ තරම් කේන්තියකින් මම මේ වීඩියෝ එක කරේ. එහෙනම් සීල දෙනාට සුබ සන්ධ්‍යාවක්.